හෙලෝ ඉතින් ආයිබෝවන්. ඔයාට කොහොමද? කාලෙකට පස්සේ ඉතින් අපි අලුත් ටැරෝ රීඩින් එකක් අරගෙන අවිල්ලා තියෙනවා. අද ඉතින් අපි කතා කරන මාතෘකාව තමයි ඔයාට කැමති කෙනෙක් හිතාගන්න ඒ කෙනාගේ විස්තර ගැන අපි කියනවා. ඔයා මේ රීඩින් එක හම්බෙන් හරි දකිනවා නම්, ඔයා මේ වීඩියෝ එක බලනවා නම්, ඔයාට කිසිම තහංචියක් නැතුව මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් බලන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ හිතේ තියාගෙන ඉන්න කෙනා ඔයා ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක්. නැත්තම් ඔයා හිතින් හරි ආදරය කරපු කෙනෙක්. මේ කෙනාවත් එක්ක ගොඩක් දේවල් බෙදා හදාගෙන තියෙනවා. මේ කෙනත් එක්ක ගොඩාක් මතක ඔයාට තියෙනවා. මේ කෙනා හරි গুপ্ত චරිතයක්. හිතේ තියෙන දේවල් හංගගෙන ඉන්න ගොඩාක් කැමති කෙනෙක්. හැබැයි මේ කෙනාගේ අතින් දැන හෝ නැදැන ඔයාට වැරද්දක් වෙලා තියෙනවා. මේ කෙනා නිසා අදටත් ඔයා ඔයාගේ හිතේ දුකක් තියාගෙන ඉන්නවා. ඔයා මේ කෙනා වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරත් එයාගේ පැත්තෙන් ඔයා වෙනුවෙන් කිසිම කැපකිරීමක් වෙලා නැහැ. සමහර විට ඒ කෙනා කියන ගොඩාක් දේවල් නිසා ඔයාගේ හිත ඔයා රිද්දගෙන තියෙනවා. එක අරමුණක් නැති, එක තීරණයක් නැති හිත මෙහෙ යන කෙනෙක් තමයි මේ කෙනා. හැබැයි මේ කෙනා මට පේන විදියට දැනට ඔයාගෙන් ටිකක් ඈත් වෙලා තමයි ඉන්නේ. මේ කෙනා එයාගේ වාසියට ඔයාට ලං වෙන අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා තීරණය කරන්න මේ කෙනත් එක්ක දිගු ගමනක් යනවද නැද්ද කියලා. මේ කෙනාගේ හිත නිතරම වගේ එහෙම යන චරිතයක්. ඔයා මේ කෙනාට ඇබ්බැහිම වීමක් වගේ තියෙනවා. මේ කෙනාගෙන් මිදෙන්න ඔයාට අමාරුයි. ඉදිරියේදී ගන්න තීරණවලදී ඔයා බොහොම පරිස්සමෙන් තීරණ ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට ලොකු අමාරුවක වැටෙන්න සිද්ධ වෙනවා. මේක පොදු රීඩින් එකක් නිසා මේක හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඔයාට ප්‍රයිවට් රීඩින් එකක් ගන්න ඕනේ නම් WhatsApp හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. අලුත් ටැරොට් රීඩින් එකකින් ඉක්මනටම ආයෙ හමු වෙමු.